ආර්ද්‍රතා මිතිය. ආර්ද්‍රතා මිතිය. හරි. එතකොට ආර්ද්‍රතා මිතිය කියන ගැන කතා කරද්දී අපි වාෂ්ප ගැන කතා කරානේ. වාෂ්පයක් කොහොමද උෂ්ණත්වයත් එක්ක හැසිරෙන්නේ වෙනස් වෙන්නේ පරිමාවත් එක්ක වෙනස් වෙන්නේ ඔන්න ඔය වගේ සාධක ටිකක් අපි වාෂ්ප යටතේ කතා කරා. දැන් ආර්ද්‍රතා මිතිය ගැන කතා කරන්නේ අපි පරිසරයේ තියෙන වාෂ්ප ප්‍රමාණය මයින්නේ කොහොමද කියන එක ගැන. ඔයගොල්ලෝ දන්නවා හියුමිඩිටි එක කියන එක මොකක්ද කියලා. ආර්ද්‍රතා මිතිය කියන්නේ හියුමිඩිටි එක. එතකොට දැන් ක්‍රිකට් මැච් බලන ළමයි දන්නවා හැමදාම මැච් රිපෝට් එකේදී හරිද මොකක් හරි මැච් එකක් බලලා දන්න මැච් රිපෝට් එකේ තියෙන මෙන්න මෙච්චර හියුමිඩිටි එකක් තියෙනවා. හරිද? එතකොට ඩිව් එක එන්න පුළුවන් කියන්නේ රැයට අපි පින්න එන්න පුළුවන් කියලා කියන්නේ. ඒක රෑ වෙද්දි පින්න එන්න පුළුවන් මොකද හියුමිඩිටි එක වැඩි. රෑ වෙද්දි පින්න එන්න පුළුවන් බෝලේ වතුර ගෑවෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි කතා කරනවා. මේ දේවල් ඔක්කොම ආර්ද්‍රතාවය හියුමිඩිටි එක කියන එක මත රඳා පවතින දේවල්. තව දන්නවා අපි දෙයක් මේ වගේ වායු සමීකරණ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන ප්‍රදේශයක ඉද්දි ඒ වාතය ගොඩක් වියලි. හරිද? අපේ ඇඟවල් ඉක්මනට වේලෙනවා කියලා අපි කියනවා. හරිද? මොකද වායු සමීකරණ යන්ත්‍රයක් ක්‍රියාත්මක වන කලාපයක වාෂ්ප සාන්ද්‍රණය ගොඩක් අඩුයි. ජල වාෂ්ප සාන්ද්‍රණය ගොඩක් අඩුයි. ගොඩක් වියලි වාතය. ගොඩක් අසන්තෘප්තයි වාතය. හරිද? වාතය අසන්තෘප්තයි. හරි. එතකොට මෙන්න මේ දේවල් වලට රඳා පවතින ගොඩාක් දේවල්. හරිද? අපේ එදිනෙදා ක්‍රියාකාරීත්වයේදී තියෙන ගොඩාක් දේවල් රඳා පවතින දෙයක් තමයි මෙන්න මේ ආර්ද්‍රතාවය කියන එක. ඒතර අපි දන්නවා ගොඩක් වැස්ස දවසකට ආර්ද්‍රතාවය ගොඩක් වැඩි. පරිසරයේ තියෙන ජල වාෂ්ප ඝනත්වය ගොඩක් වැඩි. ඒතකොට රෙද්දක් වේල ගන්න අමාරුයි. රේදලා අපි දන්නවා. එතකොට කණ්ණාඩි දාන ළමයි දැකලා ඇති මොකක් හරි සීතල AC වාහනයක හරි මොකක් හරි ගිහිල්ලා සීතල දවසක එළියට බහැපු ගමන් කණ්ණාඩි දෙකේ බැදෙනවා. කණ්ණාඩි දෙකේ ජල වාෂ්ප වැදෙනවා. ඒතර එළිය පේන්නේ නැහැ. එතකොට වාහනයක යද්දී දැකලා ඇති වැස්ස දවසක වලට එළියේ ජල වාෂ්ප බැදෙනවා. හරි. ඒ වගේ දැකලා ඇති කණ්ණාඩි මේකේ වීදුරු වල එළියෙන් බැදෙනවා දැකලා ඇති. ඒ වගේ අපි විවිධ දේවල් දැකලා තියෙනවා. ඊට සීතල දවස් වලට වීදුරු වල වතුර වගේ බැඳිලා තියෙනවා. ඒතර උදේ පාන්දර ගත්තම තනකොළ වල වතුර වගේ තියෙනවා. වැහැලා නැහැ ඒ වුණාට පින්න වගේ තියෙනවා. නේ? අපි කියන්නේ පින්නයි කියලා. එතකොට ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා. මෙන්න මේ ඔක්කොම ආර්ද්‍රතාවය මත පරිසරයේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය මත බලපාන දේවල්. ඒතර ඒක නිසා පරිසරයේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය අද වැඩිද? අද පරිසරයේ ජල වාෂ්ප වැඩිපුර තියෙන දවසක්ද? අද පරිසරයේ ජල වාෂ්ප අඩු වියලි දවසක්ද? අන්න ඒ දේවල් දැනගන්න අපි ආර්ද්‍රතාවය කියලා එකක් ප්‍රකාශ කරනවා. ඒත් ආර්ද්‍රතාවය මයින ප්‍රධාන ක්‍රම දෙකක් තියෙන එකක් තමයි নিরপেক্ষ ආර්ද්‍රතාවය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. ලියන ආර්ද්‍රතාවමිතිය යටතේ යටි පරිසරයේ ආර්ද්‍රතාවය පරිසරයේ අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය පිළිබඳ මිනුමකි. පරිසරයේ අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය පිළිබඳ මිනුමකි. ජල වාෂ්ප ප්‍රමාණය පිළිබඳ මිනුමකි. මෙය මැනීමේ ක්‍රමවේද දෙකක් පවතී. මෙය මැනීමේ ක්‍රමවේද දෙකක් පවතී. මෙය මැනීමේ ක්‍රමවේද දෙකක් පවතී. ඊළඟ අංක 1 নিরপেক্ষ ආර්ද්‍රතාවය. अंक 1 निरपेक्ष आर्द्रतावය. अंक 2 सापेक्ष आर्द्रतावය. अंक 2 सापेक्ष आर्द्रतावය. लिया अनुमात्रिका निरपेक्ष आर्द्रतावය. Absolute humidity. Absolute humidity. අපි මේ নিরপেক্ষ ආර්ද්‍රතාවය කියන එකට AH කියලා කියන්නේ. Absolute humidity කියන එක.
මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ පරිසරයේ අන්තර්ගත ජල වාෂ්ප ඝනත්වයේ අගය. අපි නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ පරිසරයේ කිසියම් කලාපයක අන්තර්ගත ජල වාෂ්ප ඝනත්වය. ගොඩක් වෙලාට මේක මනින්නේ අපි ඝන මීටරයට ග්‍රෑම් ලෙස. හරිද? ඝන මීටරයට ග්‍රෑම් ලෙස තමයි ප්‍රකාශ කරන්නේ. ඒක අවුලක් නැහැ. ඒක ඒකකයේ දානවනේ අපි. ඒතර ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් ඕනනම් ඝන මීටරයට ග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වුණාට වාතයේ ඝන මීටරයක කිලෝග්‍රෑම් ගණන් ජලය නැහැ. හරිද? ඒක තේරෙනවනේ. වාතයේ ඝන මීටරයේ කිලෝග්‍රෑම් ගණන් ජලය නැහැ. වාතයේ ඝන මීටරයක වාතයේ ඝන මීටර ප්‍රදේශයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය ග්‍රෑම් ප්‍රමාණය තමයි තියෙන්නේ. ඒ නිසා නිරපේක්ෂ ආර්ද්‍රතාවය නැත්නම් ඇබ්සලූට් හියුමිඩිටි කියන එක අපි වාතයේ අන්තර්ගත නැත්නම් කිසියම් කලාපයක වාතයේ අන්තර්ගත ජල වාෂ්ප ඝනත්වයේ විදියට තමයි නිරූපණය කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපිට මේ වාතයේ ගිහිල්ලා කිසියම් කලාපයක වාතයේ ගිහිල්ලා මේ ජල වාෂ්ප ඝනත්වය මයින්න අමාරුයි. එතකොට ඒකට විවිධ ක්‍රමවේද තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේක කොහොමද කරන්නේ කියලා. සමීක්ෂණාත්මක දත්ත වලින් තමයි මේ ගණනය කරන්නේ. එතකොට මේ රෝ කියන එකට අපි බලමු වෙනත් පද වලින් අගයක් ගන්න. හරි. අපි වාෂ්පයට ජල වාෂ්පයට PV සමානයි nRT දැම්මම. එතකොට ජල වාෂ්ප පීඩනය පරිමාව මේක ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය RT. එතකොට P සමානයි M බෙදීම V වතාවක් RT බෙදීම M. එතකොට මේක තමයි ඝනත්වය කියන්නේ. rho RT බෙදීම M. එම නිසා මේ ඝනත්වය කියන එක ලියන්න පුළුවන් PM බෙදීම RT කියන. මේක තමයි AH කියන්නේ. එතකොට මේවා වාෂ්ප පීඩනය වෙන මොකුත් නෙමෙයි. ජල වාෂ්ප පීඩනය. මුළු පීඩනයක් නෙමෙයි. වාෂ්පයට දැම්මේ අපි. PV සමාන nRT දැම්මේ වාෂ්පයට. මේක ජලයේ මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මවුලයට. මේක R කොහොමද දන්න මේක උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණ. දැන් යටින් කිසියම් කලාපයක ජල වාෂ්ප ඝනත්වය කිසියම් කලාපයක ජල වාෂ්ප ඝනත්වය එම කලාපයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හඳුන්වයි. කිසියම් කලාපයක ජල වාෂ්ප ඝනත්වය එම කලාපයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හඳුන්වයි. ලියාගන්න මේ ටික ඔක්කොම. හරිද? ලියන්න යටින් කිසියම් කලාපයක යම් උෂ්ණත්වයක යම් උෂ්ණත්වයක උපරිම වාෂ්ප ඝනත්වයක් පවතින බැවින්
කිසියම් කලාපයක යම් උෂ්ණත්වයකදී පැවතිය හැකි උපරිම වාෂ්ප ඝනත්වයක් පවතින බැවින් නිරපේක්ෂ ආර්ද්‍රතාවයට ගමන් කළ හැකි උපරිමයක් පවතී. නිරපේක්ෂ ආර්ද්‍රතාවයට ගමන් කළ හැකි උපරිමයක් පවතී. එතකොට අපි දන්නවා කිසියම් උෂ්ණත්වයකදී මං ගුවා වාෂ්ප අණු සාන්ද්‍රණයට යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. වාෂ්ප අණු සාන්ද්‍රණයට යන්න පුළුවන් මැක්ස් එකක් තියෙනවා. ඒ වගේම තමයි වාෂ්ප ඝනත්වයට යන්න පුළුවන් මැක්ස් එකකුත් තියෙනවා. හරිද? AH මැක්ස් එකක් තියෙනවා. එතන මේක උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා. හරිද? AH කියන්නේ AH කියපු ගමන් ඇබ්සලූට් හියුමිඩිටි කියපු ගමන් මතක් වෙන්න ඕනේ. මේක තමයි මේ පද්ධතියේ සරලව ජල වාෂ්ප ඝනත්වය. ඒතර ජල වාෂ්ප ඝනත්වයට කිසියම් උෂ්ණත්වයකදී යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඒ අගේ ඒ උපරිම උෂ්ණත්වය සමග වැඩි වෙනවා. වැඩි උෂ්ණත්වයකදී වැඩි උපරිමයකට යන්න පුළුවන්. හරිද? හරි. ලියන්න උදාහරණයක් එක්ක. උදාහරණයක් එක ලියන්න මේකෙන්. ආර්තාවය යටතේ උදාහරණයක් එක. 27 සෙල්සියස් පරිසරයක පවතින 27 සෙල්සියස් පරිසරයක පවතින අසන්තෘප්ත වාෂ්ප පීඩනය 20යි රසදිය මිලිමීටර වේ. 20යි රසදිය මිලිමීටර වේ. අන්තිමට කිව්ව වාක්‍ය ලියාගත්තේ නැද්ද? ලියන්නේ වාක්‍ය. කිසියම් කලාපයක පැවතිය හැකි උපරිම වාෂ්ප ඝනත්වයක් පවතින බැවින් කිසියම් කලාපයක පැවතිය හැකි උපරිම වාෂ්ප ඝනත්වයක් පවතින බැවින් නිරපේක්ෂ ආර්ද්‍රතාවයට ගමන් කළ හැකි උපරිමයක් පවතී. නිරපේක්ෂ ආර්ද්‍රතාවයට ගමන් කළ හැකි උපරිමයක් පවතී. නිරපේක්ෂ ආර්ද්‍රතාවයට ගමන් කළ හැකි උපරිමයක් පවතී. හරිද? ලියන්න උදාහරණයක් ගන්න. උදාහරණයක් එක 27 සෙල්සියස් පරිසරයක පවතින අසන්තෘප්ත වාෂ්ප පීඩනය 20යි රසදිය මිලිමීටර වේ. 20යි මිලිමීටර Hg වේ. ජලයේ මෞලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 18ක් නම් අංක 1 මෙම කලාපයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. මෙම කලාපයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. මෙම කලාපයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. අංක 2 කලාපයේ තබාගත හැකි එද කලාපයේ තබාගත හැකි ලියන්න බා කලාපයේ පැවතිය හැකි උපරිම වාෂ්ප පීඩනය කලාපයේ පැවතිය හැකි උපරිම වාෂ්ප පීඩනය 30යි මිලිමීටර Hg නම් රසදිය මිලිමීටර 30ක් නම් කලාපයේ පැවතිය හැකි උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. කලාපයේ පැවතිය හැකි උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. පැවතිය හැකි උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. හද
නිරපේක්ෂ ආර්ද්‍රතාව අපි දන්නවා AH සමානයි ρ සමානයි PM බෙදීම RT. මේක එකපාරට දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. PM බෙදීම RT. එතකොට වාෂ්ප පීඩනය දීලා තියෙන අසන්තෘප්ත වාෂ්ප පීඩනයක් 30යි රසදිය මිලිමීටර කියලා. ඉතින් HROG දාන්න වෙනවා. 20 වැඩි කිරීම 10 ඍණ 3යි 13600යි 10යි ජලයේ මෞලික ස්කන්ධය දීලා තියෙනවා 18යි කියලා. මේක කෝකටත් කිලෝග්‍රෑම් වලින් දාන්න පුරුදු වෙන්න. මොකද අපි මේකට සම්මත ඒකක වලින් දාන නිසා මේ කිලෝග්‍රෑම් වලින් දාන්න පුරුදු වෙන්න. කිලෝග්‍රෑම් මවුලයට. මවුලයට කිලෝග්‍රෑම් මෙච්චරයි. මේක 8.3යි නේ දාන්නේ අපි සාමාන්‍යයෙන්. 8.3ක් දාන්නකො. 8.3යි. T කියන එක සෙල්සියස් 27.300. ඉතින් සුළු කරා. අන්තිමට ග්‍රෑම් වලින් තියන්න. කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න කිලෝග්‍රෑම් වලින් එන උත්තරේ දැන් මේක දෙන්නේ. උත්තරය ඔයගලන්ට 10 ඍණ 3යි දෙන්නේ උත්තරේ. ඒක එන්නේ කිලෝග්‍රෑම් ඝන මීටරයට විදියටනේ. ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් සම්මත ඒක වලින් එන්නේ. මොකද ඔක්කොම සම්මත ඒක වලින් ආදේශ කරේ. ඔක්කොම ආදේශ කරේ සම්මත ඒක වලින්. ඒතර උත්තරේ එන්නේ සම්මත ඒක වලින්. ඒතර මේක අපිට ග්‍රෑම් ඝන මීටරයට වලට කන්වර්ට් කරන්න පුළුවන්. සම්මත ඒක වලින් ආදේශ කරන්න. ඒක පුරුද්දක් විදිහට කරන්න ඒක හොඳයි එහෙම කරන එක. ඊළඟ කොටස දාන්න. මෙම කලාප ඇද උපරිම වාෂ්ප පීඩනය 30යි. එතකොට මේ එකම උෂ්ණත්වය කියන එක කතා කරන්න ඕනේ. උෂ්ණත්වය නියතයි කියන එක අපිට ගන්න වෙනවා. මේ කලාපය කිව්වම ඒ කියන්නේ මේ කලාපයේ මේ උෂ්ණත්වයේදී ගන්න පුළුවන් උපරිම වාෂ්ප පීඩනය. ඒ කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය 30 මිලිමීටර Hgලු. සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය 30 මිලිමීටර Hg නම් මේ උෂ්ණත්වය. අපි දන්නවා AH කියන එක සමානයි PM බෙදීම RT නේ. නැත්තම් ρ. එතකොට මේකේ M කියන එක නියතයි. R නියතයි. දැන් මේක එකම උෂ්ණත්වයක් ගැන කතා කරන්නේ. ඒතර ρ අනුලෝම සමානුපාතිකයි P-ට. ρ අනුලෝම සමානුපාතිකයි P-ට. එතකොට අපිට ආවා 19.66ක් කියලා වාෂ්ප පීඩනය 20ක් වෙද්දි. එතන වාෂ්ප පීඩනය 30ක් වෙද්දි ρ කීයද කියලා හොයන්න ඕනේ. මේක සංතෘප්ත වාෂ්ප ඝනත්වය. සංතෘප්ත වාෂ්ප පීඩනයේදී සංතෘප්ත වාෂ්ප ඝනත්වය එන්නේ. හරිද? මේ අසන්තෘප්ත වාෂ්ප පීඩනයේදී අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයක් තිබ්බා.
සංතෘප්ත වාෂ්ප පීඩයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වයක් තියෙනවා. මේක අපිට නියත කරන්න මෙහෙම අන්ලෝස ආනුපාතික කරන්න පුළුවන් උනේ T නියත නිසා. හරි එකම උෂ්ණත්වය කියලා ගන්න නිසා අපි. අන්න එතකොට එකෙන් බෙදුවම එතන මේක තමයි තියෙන්න පුළුවන් සංතෘප්ත වාෂ්ප ඝනත්වය. එතන ඒක තමයි යන්න පුළුවන් AH max එක. සංතෘප්ත වාෂ්ප ඝනත්වය තමයි යන්න පුළුවන් උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාවය. පැහැදිලිද හැමෝටම? නේද වටේට ගන්න ටික. හරි. මං සාපේක්ෂ ආර්ද්‍රතාවය කොටස අද කරන්නේ නැහැ. දැන් පන්තියේ පැය 3ක් නේ පැය 3මාරක් විතර ගියපු නිසා අද කරන්න පටන් ගන්න නැහැ. ඒ කොටසෙන් අපි පටන් අරන් ඊළඟ දවසේ ලොකු ගාණක් තියෙන. ඒ කියන්නේ කොටස් සාමාන්‍යයෙන් 10ක් විතර යන ගාණක් තියෙන. ඒ ගාණ හදලා අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය කොටස ඉවර කරලා වාෂ්ප කොටස සම්පූර්ණයෙන් ඉවර කරමු. මේ වැඩ ටික අපිට ඊළඟ සතියේ කරගන්න පුළුවන්. ඒතර තාපගති විද්‍යාව විතරයි ඉතුරු වෙන්නේ. ඒක අර මම කියපු ප්ලෑන් එකත් එක්ක ක්‍රෑෂ් වෙන්නේ නැති වෙන්න අපි ඒකත් එක්ක පැරලලි අපි අමතර පන්තියක් දාලා ඒ තාපගත විද්‍යාව කොටස කරමු. මොකද අරක අනිවාර්යෙන් මම පටන් ගන්නවා ජූලි මාසේ මුල සතියේ ගුරුත්වාකර්ෂණය. මේ තාපය ඇදී ඇදී යනවා එපා වෙනවා. මොකද මේ තාපය වල සිලබස් එක පොඩ්ඩක් වැඩි. ඒක අමාරුයි ගණන් ටිකක් එහෙම හදන්න එපා. මම ඔයගලන්ට තව උදාහරණයක් දෙන්නම් ගෙදරදී හදන්න. මේ කලින් කොටස් වලට අදාළව. තියාගන්න. ආසන්න වශයෙන් සංතෘප්ත ජල වාෂ්ප සහ වාතය අන්තර්ගත සංවෘත බදුනක ආසන්න වශයෙන් සංතෘප්ත ජල වාෂ්ප සහ වාතය අන්තර්ගත සංවෘත බදුනක ආසන්න වශයෙන් සංතෘප්ත ජල වාෂ්ප සහ වාතය අන්තර්ගත සංවෘත බදුනක උෂ්ණත්වය සෙල්සියස් 27ක් වන අතර උෂ්ණත්වය සෙල්සියස් 27ක් වන අතර බදුන තුල මුළු පීඩනය උෂ්ණත්වය සෙල්සියස් 27ක් වන අතර බදුන තුල මුළු පීඩනය 107 කිලෝ නිව්ටන් වර්ග මීටරයට වේ. උෂ්ණත්වය සෙල්සියස් 27ක් වන විට බදුන තුල මුළු පීඩනය 107 කිලෝ නිව්ටන් වර්ග මීටරයට වේ. උෂ්ණත්වය 47 සෙල්සියස් දක්වා වැඩි කළ විටදී උෂ්ණත්වය 47 සෙල්සියස් දක්වා වැඩි කළ විටදී බදුන තුල මුළු පීඩනය සොයන්න. උෂ්ණත්වය 47 සෙල්සියස් දක්වා වැඩි කළ විට බදුන තුල මුළු පීඩනය සොයන්න. උෂ්ණත්වය 17 සෙල්සියස් දක්වා අඩු කළ විට බදුන තුල මුළු පීඩනය සොයන්න. උෂ්ණත්වය සෙල්සියස් 47 දක්වා වැඩි කළ විට බදුන තුල මුළු පීඩනය සොයන්න. උෂ්ණත්වය සෙල්සියස් 17 දක්වා අඩු කළ විට බදුන තුල මුළු පීඩනය සොයන්න. PS සෙල්සියස් 17 1.9 කිලෝ පැස්කල් PS සෙල්සියස් 47 27
හරි. ඔය ගානත් ගෙදරදී හදන්න.